Hello, we are from the Rotaract Club of Cinnamon Gardens and we are here in the Colombo streets interviewing people regarding men's mental health. We'll see how it goes. Hi, who am I here with today? Jack from Australia. So we are doing this project regarding men's mental health. So what are your thoughts and opinions regarding that? It's an interesting question. I think that men in particular keep their sort of thoughts and issues to themselves. So I would say that there probably is a mental health problem more in men than women in terms of internalizing things, not communicating it to others, which ends up leading to things like suicide, which is never good. So I think there are some challenges here. I think men are more likely to keep it to themselves, and I hope that we can get to a state where people are more comfortable. ගොඩක් වෙලාට පිරිමි කියන්නේ හැමතිස්සෙම ස්ට්‍රෝං ජාතියක් කියලා සාමාන්‍යයෙන් සෝෂල් එකේ පොඩි concept එකක් තියෙනවා. ඉතින් ඒ අනුව බැලුවට පස්සේ ඒ ගැන කතා වෙනවා අඩු ඇත්තටම. ඉතින් අනිවාර්යයෙන්ම මම කියන්නේ ඒ කියන්නේ පිරිමින්ගේ අපි පිරිමිය ඇතුළත් ඉන්නේ මිනිස්සෙක්. හරිද? ඒකට හැඟීම් feelings හැමෝටම පොදුයි. සමහරක් වෙලාවට ඒ පිරිමිය ස්ට්‍රෝං වෙන්න පුළුවන් නැත්නම් ස්ට්‍රෝං ලෙස් වෙන්න පුළුවන්. ඒක එක්කෙනාගේ අර ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එකත් එක්ක හැදිච්ච විදිහ අනුව. ඒක අනිවාර්යෙන් දුක සතුට අර මෙන්ටලි හෙල්ත් එක ගැන අනිවාර්යෙන් පිරිමිගේ කතා කරන්න ඕනේ. Is there a place or a set of circle, like a set of people you would go to when you feel overwhelmed or pressured, or like is there a way that you express that? Yeah, I think most guys have a small group of friends where they're quite open with, and oftentimes they use humour to mask, traumatic experiences or issues. So I think if you don't have that small circle of friends, you're probably in for a bit of a rough time. That would be my thoughts. A small group of friends. සාමාන්‍යයෙන් පිරිමින්ගේ ප්‍රශ්න අහන ප්‍රමාණය අඩුයි ඇත්තට. මට දැනෙන විදිහට කියන්නේ මගේ පෞද්ගලික එක්ස්පීරියන්ස් එකත් එක්ක සාමාන්‍යයෙන් අපි ලව් බ්‍රේක්අප් එකක් ගත්තත් එහෙම කෙල්ලෙක් බ්‍රේක්අප් වුණාට පස්සේ දුක අහන ඕන තරම් කට්ටිය ඉන්නවා. හැබැයි පිරිමි කෙනෙක් දුක කියන්නේ සාමාන්‍යයෙන් තමන්ගේ හොඳම යාළුවට එහෙම නැත්නම් සමහරක් විට එහෙමත් කෙනෙක් නැති වෙන්න පුළුවන්. ඉතින් ගොඩක් වෙලාවට අර හිතේ තද කරගෙන ජීවත් වෙන කට්ටිය තමයි වැඩිපුර ඉන්නේ. ඉතින් එහෙම බැලුවට පස්සේ ඒක ඉතින් ඇත්තටම ඉතින් මේ ලෝකේ හැදිච්ච විදිය නේද? And the last one, what's the message you have for all the men out there regarding their mental health? I mean, I have a message, but I don't follow it myself because I'm not great at communicating it. But I think the message probably is, just speak up if you're having troubles. Let people know, and if you don't have a group that you can lean on, go and find one. Would probably be my message. අයියට මොනවද කියන්න තින්නේ මේ පිරිමි මානසික සෞඛ්‍යය ගැන? අයියාගේ අයිඩියා එක මොකද්ද මේ අපිට වෙනස් කරන්න පුළුවන් විදිහට කොහොමද? ඔව් අනිවාර්යයෙන් වෙනස් කරන්න පුළුවන්. ඒ කියන්නේ මෙහෙමයි. අපි හැමතිස්සෙම පිරිමියෙක් විදිහට කියන්නේ හැමතිස්සෙම අපිට සමාජය ලොකුවට වෙනස් කරන්න බෑ. හැබැයි පුළුවන් අපිට අපි වෙනස් කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගැහැණියත් කෙල්ලෙක් සාමාන්‍යයෙන් කෙල්ලෙක්ගේ දුක අහන්න මුළු සෝෂල් එකම ලෑස්ති වුණාට පිරිමියෙක්ගේ එහෙම දුක අහන්න එහෙම ගොඩක් කට්ටිය කෙනෙක් ඒක ලොකුට මේව යන්න එක සාමාන්‍යයෙන් ඉතින් ඒකට කරන්න තියෙන්නේ තමන් තේරුම් ගන්න එක තමයි. ඉතින් සාමාන්‍යයෙන් තමන්ගේ self confidence එක develop කරගන්න ඕනේ. හැමතිස්සෙම අර අපි දැන් දුකක් විඳුණාට පස්සේ ඒ දුක මැත්තේම යන්නේ නැතුව මගේ සරලම දේ ඕන දෙයක් අර හිතන්න හොඳ නැහැ වැඩිය. ඉතින් ඒ හිතන්න නැතුව තමන්ගේ පාඩුවේ ඉඳියනම් හරි. තමන්ට ඕන ප්‍රයිවට් සයිකොලොජි කෙනෙක් හම්බෙලා ඒ ප්‍රශ්න වල විසඳුම් ගන්න තමන්ටදී තමන්ගෙන් අර උසස් කෙනෙක් එක්ක කතා කරලා මානසික නිදහසක් ගන්න පුළුවන් නම් ඒක වටිනවා. ඉතින් ඒක සාමාන්‍යයෙන් ඒ කෙනාගේ ඒ ප්‍රශ්නේ ඒ වෙලාවෙන් නිදහස් වෙන්න හේතුවක් වෙන්න පුළුවන්.